Welcome to Migrate Me to Sweden. මේ දවස්වල ගොඩක් අයගෙන් WhatsApp calls messages එනවා Sweden autumn intake එක ගැන details අහලා. ඒ නිසාම ගොඩක් අයගෙන් request එක ආව පුළුවන් නම් වීඩියෝ එකක් කරන්න කියලා Sweden autumn intake එක ගැන. ඒ නිසාම අද මේ වීඩියෝ එකේ autumn intake එකට bachelor master programs වලට apply කරන්න හිතාගෙන ඉන්න අයට ගොඩක් වැදගත් details මම share කරගන්නවා. මම මුලින්ම ඔයගොල්ලන්ට කොහොමද Tamanට ගැලපෙන course එකක් select කරගන්න කියන එක ගැන තමයි කතා කරන්නේ. ගොඩක් අය මම දැකලා තියෙන දෙයක් තමයි courses select කරනවා randomly. ඒක Tamanට ගැලපෙනවද නැද්ද කියලා බලන්නේ නැතුව මුලින්ම ඔයගොල්ලෝ course එකක් master එකට apply කරනවා වෙන්න පුළුවන්, bachelor එකකට apply කරනවා වෙන්න පුළුවන්. ඒ මොන ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරත් ඔයගොල්ලෝ කෝස් එක Tamanට ගැලපෙන කෝස් එකක්ද නැද්ද කියලා හරියට ඩෙන්ටිෆයි කරගෙන තමයි කෝස් එකට ඇප්ලයි කරන්න ඕනි. අපි උදාහරණයක් විදිහට බලමු. මෙහි ස්වීඩන් වල මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකකට ඇප්ලයි කරනවා නම් ඔයාගේ බැචලර් ප්‍රෝග්‍රෑම් එක ඔයා ලංකාවේ කරලා තියෙන බැචලර් ප්‍රෝග්‍රෑම් එකේ සබ්ජෙක්ට්ස් මොනවද? ඒ වගේම එක එක සබ්ජෙක්ට්ස් වලට අරගෙන තියෙන ක්‍රෙඩිට්ස් මොනවද කියලා හොඳට බලන්න. ඒ වගේම ඔය ඇප්ලයි කරන්න යන මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකේ කෝස් සිලබස් එක හොඳට රිෆර් කරන්න. ඒ වගේම ඒ මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකට රික්වෙස්ට් කරලා තියෙන එන්ට්‍රි ක්‍රයිටීරියා මොනවද කියලා අපි හොඳට රිෆර් කරන්න ඕනේ. සමහර වෙලාවට සමහර යුනිවර්සිටීස් වලින් එන්ට්‍රි ක්‍රයිටීරියා විදිහට ඔයාගේ ෆයිනල් බැචලර් තීසිස් එකට ඒගොල්ලෝ ක්‍රෙඩිට්ස් ස්පෙસિෆයි කරනවා. මෙන්න මේ ක්‍රෙඩිට් amount එක ඔයාලගේ බැචලර් එකට තියෙන්න ඕන මේ මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න නම්. අන්න ඒ විදිහට ඔයගොල්ලන්ට ප්‍රී කන්ඩිෂන්ස් ඒගොල්ලෝ ස්පෙસિෆයි කරනවා. ඒ නිසා ඒ දේවල් හොඳට ඔයගොල්ලෝ රීඩ් කරලා බලන්න ඕනි. ඒ කෝස් එක Tamanට මැච් වෙන එකක්ද නැද්ද කියලා අයිඩෙන්ටිෆයි කරගන්න. ඒ වගේම සමහර ප්‍රෝග්‍රෑම්ස් වල ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක ස්පෙસિෆයි කරනවා. සමහර යුනිවර්සිටි එකෙන් යුනිවර්සිටි එකකට ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක වෙනස් වෙන වෙලාවල් තියෙනවා ප්‍රෝග්‍රෑම් එක මත. ඒ නිසා ඔයගොල්ලන් හරියට චෙක් කරන්න ඕන මේ ඉන්ට්‍රෝ රික්වයර්මන්ට්ස් ඔයගොල්ලන්ට මැච් වෙනවද? ඔයා කරලා තියෙන බැචලර් ප්‍රෝග්‍රෑම් එක ඔයා ඇප්ලයි කරන්න යන මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ටැලි වෙනවද කියලා. එතකොට අන්න ඒ දේවල් හරියට වෙරිෆයි කරගෙන විතරයි ඔයගොල්ලෝ කෝසස් ඇප්ලයි කරන්න ඕන. මොකද සමහර අය අපි දැකලා තියෙනවා කිසිම අවබෝධයක් නැහැ. නිකන් කෝස් එක උඩින් ඒගොල්ලෝ රීඩ් කරලා බලලා මේක හොඳයි වගේ කියලා හිතුණ ගමන් ඇප්ලයි කරනවා. එතකොට ඒ වගේ මිස්මැචස් ආවට පස්සේ ඔයගොල්ලන්ට ඔෆර් එකක් නොලැබිලා යන්න පුළුවන්. ඒ නිසා ඔයා හිතන්නකෝ බැචලර් ප්‍රෝග්‍රෑම් එකකට ඇප්ලයි කරනවා කියලා ආෆ්ටර් A levels වලින් පස්සේ. එතකොට ඔයා A levels වලට කරලා තියෙන සබ්ජෙක්ට්ස් මොනවද කියලා බලන්න. ඒ සබ්ජෙක්ට්ස් වලට මැච් වෙන බැචලර් ප්‍රෝග්‍රෑම් එකක් තමයි ඔයගොල්ලෝ සිලෙක්ට් කරගන්න ඕන. අන්න ඒ විදිහට Tamanට හරියට සූටබල් වෙන තමන්ගේ කෝස් කන්ටෙන්ට්ස් වලට හරියට මැච් වෙන කෝස් එකක් සිලෙක්ට් කරගන්න. නැත්නම් ඕගොල්ලන්ට ඔෆර් එකක් නොලැබිලා යන්න පුළුවන් රැන්ඩම්ලි කෝසස් පික් කරගන්න ගියොත්. ඕක තමයි මගේ මේන් පොයින්ට් එක අද ඩිස්කස් කරන්න ඕන කියලා හිතපු සෙකන්ඩ් පොයින්ට් එක තමයි ස්වීඩන් වල ගොඩක් ස්කෝලර්ෂිප්ස් ඔපචුනිටිස් තියෙනවා. ගොඩක් අය ඒක ගැන අවෙයා නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ කෝසස් ඇප්ලයි කරනකොට ඒ ප්‍රෝග්‍රෑම්ස් වලට තියෙන ස්කෝලර්ෂිප්ස් ඔපචුනිටිස් මොනවද කියලා ඔයගොල්ලෝ හොඳට රීඩ් කරලා බලන්න ඕනි. ස්වීඩන් වලට සාමාන්‍යයෙන් ස්කෝලර්ෂිප්ස් දෙනවා 25% to 75%. ඒ වගේම 100% ස්කෝලර්ෂිප්ස් උත් අවైలබල් වෙනවා. ගොඩක් අය මගෙන් අහුවා කී ස්වීඩන් වලට fully funded scholarships දැන් දෙනවද කියලා. ස්වීඩන් වල ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා ශ්‍රී ලංකන් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා විදිහට ශ්‍රී ලංකන් ස්ටුඩන්ට්ස්ලාට දැන් fully funded ස්කෝලර්ෂිප් එක අවෝඩ් කරන්නේ නැහැ. බට් ඔයගොල්ලන්ට යුනිවර්සිටි ස්කෝලර්ෂිප්ස් වලට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ ස්කෝලර්ෂිප්ස් 25%, 50%, 75%, 100% විදිහට ස්කෝලර්ෂිප්ස් ඔපචුනිටිස් තියෙනවා. ඔයගොල්ලන්ට ගිය අවුරුද්දේ කියන්නේ 2025 අවුරුද්දේ Migrate Me to Sweden වලින් ස්කෝලර්ෂිප්ස් අරගෙන තියෙන අය අපේ YouTube channel එකට ගියොත් බලන්න පුළුවන්. ඒ වගේම Migrate Me to Sweden page එකකිනුත් බලන්න පුළුවන් කවුද ස්කෝලර්ෂිප්ස් අරගෙන තියෙන්නේ. ඒගොල්ලන්ට හම්බෙච්ච ස්කෝලර්ෂිප්ස් ටයිප් එක මොකක්ද කියලා. එතකොට ඔයගොල්ලෝ මොන හරි කෝස් එකකට ඇප්ලයි කරනවා නම් ඔයා හිතනවා ඇප්ලයි කරනවා කියලා මාස්ටර් ප්‍රෝග්‍රෑම් in cyber security කියලා ප්‍රෝග්‍රෑම් එක. එතකොට ඒ ප්‍රෝග්‍රෑම් එකේ available scholarships opportunities මොනවද කියලා ඔයගොල්ලෝ බලන්න ඕන. එතකොට ඒ available scholarships opportunities හැම එකකටම ඔයගොල්ලෝ ඇප්ලයි කරන්න. මොකද මේ ස්කෝලර්ෂිප් එකක් ලබා ගන්න එකේ chance එක තමයි ඔයගොල්ලන්ට ගොඩක් ලොකු
ස්ට්‍රෙස් එකක් රිලීස් වෙනවා. ඔයාගේ කෝස් ෆී එක 50% වලට වගේ ඩිඩක්ට් කරගන්න පුළුවන්කම ලැබුණොත්. එතකොට මේ chance එක මිස් කරගන්න එපා. මොකද ගොඩක් අය මේ දේවල් ගැන දන්නේ නැහැ. තමට ස්කෝලර්ෂිප්ස් ඇප්ලයි කරන්න පුළුවන්ද බැයිද? මේවට එන්ට්‍රි ක්‍රයිටීරියා මොනවද? අපි මේවට තියෙන්න ඕන ක්වොලිෆිකේෂන්ස් මොනවද කියන එක ගැන ගොඩක් අවෙයා නැහැ. නිකම් ප්‍රෝග්‍රෑම් එකකට විතරක් ඇප්ලයි කරලා නිකන් ඉන්න එපා. ඔයගොල්ලෝ ස්කෝලර්ෂිප්ස් වලටත් ඇප්ලයි කරන්න. ඊළඟ කාරණාව තමයි ගොඩක් අයගෙන් මට එන ප්‍රශ්නයක් තමයි show money requirement එක ගැන. එතකොට මං ගොඩක් අය මේ දවස්වල අහන දෙයක් තමයි show money සහ source of funds ගැන. එතකොට source of funds ගැන 2025 අවුරුද්දේ මේවා මගේ එක්ස්පීරියන්ස් වලින් මම කියන දේවල් මම කරලා තියෙන වීසා සහ ස්ටුඩන්ට් වීසා සහ ඒ දේවල් වලින් අරගත් එක්ස්පීරියන්ස් වලින් තමයි ඔයගලන්ට එක කතා කරන්නේ. එතකොට 2025 අවුරුද්දේ ස්ටුඩන්ට් වීසා වල ගොඩක් අයගෙන් source of funds request කළා. එතකොට මේක 2024-23 අවුරුදු වල ඒ තරම් ලොකුවට source of funds වල ප්‍රශ්නයක් ආවේ නැහැ. but 2025 අවුරුද්දේ ඉඳන් considerable විදිහට source of funds වලින් සෑහෙන ලොකු inquiries ගොඩක් ආවා. ඒ නිසා ඔයගොල්ලෝ 2026 autumn intake එකට ready වෙනවා නම් ඔයගොල්ලෝ funds ready කරගන්නකොට ඒ funds වල source එක හරියට ready කරගන්න ඕන. ඔයා හිතන්න ඔයා තමයි main applicant ඔයා ස්වීඩන් වල autumn intake එකට apply කරන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාගේ show money amount එක ඔයාට ලැබුණේ කොහෙන්ද කියන source එක හරියට prove කරගන්න පුළුවන් වෙන්න ඕන. මොකද අපේ visa එකක් reject වෙන්න පුළුවන් options කීපයක් තියෙනවා. එකක් පළවෙනි main option එක තමයි තමන්ගේ show money එක හරියට මේන්ටේන් කරගෙන යන්න බැරි වුණොත් ඒ වගේම තමන්ගේ show money එකේ source එක හරියට අපිට prove කරගන්න බැරි වුණොත් visa rejection එකකට යන්න පුළුවන්. ඒ නිසා හරියට මේ source of fund කියන එක manage කරගන්න ඕන. දැන් ගොඩක් අය හිතනවා source of funds අපිට හදාගන්න time එක තියෙනවනේ. ඒ නිසා දැම්ම මේ ගැන කලබල වෙන්න දෙයක් නැහැ කියලා. ඇත්තට මේක වැරදි මතයක්. මොකද ඔයගොල්ලෝ ඔක්තෝබර් next week එකේ intake එක open වුණ ගමන්ම වගේ source of funds වලට ready වෙලා තමන්ගේ show money amounts ඔයගොල්ලන් ඒ දේවල් ගැන හොයලා බලලා අදාළ amounts main applicant ගේ dependent ගේ ඒ වගේම child ලගේ account වලට දාන්න කලින් හරියට source of fund එක කොහොමද අපි prepare කරගන්නේ? අපි ඒක හොඳ එවිඩන්ස් ස්ට්‍රෝං එවිඩන්ස් එකක් විදිහට කොහොමද මේ දේවල් ප්‍රිපෙයාර් කරගන්න කියන එක අපි ඉස්සෙල්ලාම ප්ලෑන් කරගන්න ඕන. මේක ගොඩක් මේ ප්‍රොසෙස් එකේදී වැදගත්. මොකද අපේ ටාගට් එක නිකන් යුනිවර්සිටි ඔෆර් එකක් ගන්න එක විතරක් නෙවෙයි ස්වීඩන් වීසා එක ෆයිනල් ස්ටේජ් එකට ගිහිල්ලා ස්වීඩන් වීසා එක සක්සස් කරගන්න. ඒ නිසා දැන් සමහර අය හිතනවා යුනිවර්සිටි ඔෆර් එක ඇප්ලයි කරලා next year මාර්ච් ඒප්‍රිල් යුනිවර්සිටි ඔෆර් රිසල්ට් ඉෂූ කරාට පස්සේ අපිට show money source of funds ගැන බලන්න පුළුවන් time එක තියෙනවනේ කියලා. එහෙම time එකක් තියනවා කියලා අපි බලාගෙන හිටියොත් ඔයගොල්ලෝ අන්තිම මොහොතේ ගොඩාක් stuck වෙන්න පුළුවන්. මොකද එකපාරට ඔයගලන්ට visa එකට apply කරලා inquiry එකක් ආවොත් source of funds ඔයගලන් කොහොමද ඔයගලන්ගේ source of funds ඔයගොල්ලෝ manage කරගත්තේ කියලා migration එකෙන් request කළොත් එහෙම ඔයගොල්ලන්ට ඒක හරියට provide කරගන්න බැරුව යනවා. ඒ නිසා හරියට ඔයගොල්ලෝ ප්ලෑන් එකක් ඇතුව වැඩ කරොත් අපි මෙන්න මේ විදිහට ස්ටෙප් බයි ස්ටෙප් මේක කරගෙන යනවා කියලා හරි ප්ලෑන් එකක් හදාගත්තොත් ඕගොල්ලන්ට මේක හරි ස්මූත්ලි මේ ප්‍රොසෙස් එක කරගෙන යන්න පුළුවන්. එතකොට ඒ නිසා මම මුලින් ඉඳන්ම රික්වෙස්ට් කරනවා ඔයගොල්ලෝ යුනිවර්සිටි ඔෆර් එකට අදාළ ප්‍රොසෙස් එක කරනවත් එක්කම සිමිලර්ලි සමගාමීව කරගෙන යන්න ඕන ප්‍රොසෙස් එකක් තමයි show money එක සහ source of funds කියන එක. කවුරු හරි කෙනෙක් කියනවා නම් එහෙම source of funds request කරන්නේ නැහැ කියලා ඒ ඕන කෙනෙකුට පුළුවන් මට WhatsApp message එකක් දාන්න. මම එතකොට evidence එක ඔයගලන්ට පෙන්නන්නම් 2025 අවුරුද්දේ source of funds කොහොමද request කරලා තියෙන්නේ. ඒ වගේම සමහර අයගේ source of funds හරියට ප්‍රූව් කරේ නැතුව ඇවිල්ලා තියෙන ඉන්ක්වයරිස් මොනවද කියන එක. එතකොට ඔයගලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන්. මොකද සමහර අය හිතනවා ස්වීඩන් වලට 1 month සල්ලි ඩිපොසිට් එක තියාගෙන අපිට ඇප්ලයි කරාම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. ප්‍රශ්නයක් වෙන්නේ නැත්තේ නැහැ. දැන් 2025 අවුරුද්දේ ස්වීඩන් වීසා වල නේචර් එක බලලා තමයි මම මේ ඔයාලට මේ හැමදේම කියන්නේ. එතකොට කාට හරි කෙනෙක්ට මේ දේවල් එවිඩන්ස් ඇතුව බලන්න ඕන නම් මට WhatsApp message එකක් දාන්න. එතකොට මම ඒ කෙනාට එවිඩන්ස් දෙන්නම්. මෙන්න මේ විදිහට තමයි source of funds වල
queries එන්නේ කියන එක. එතකොට කලින් මේ දේවල් වලට රෙඩි වෙන කෙනෙකුට මේ process එක smoothly කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් ඒප්‍රිල් වගේ වෙද්දි ගොඩක් ලොකු ස්ට්‍රෙස් එකක් එනවා. මේ දේවල් හරියට මුලින් ඉඳන් මැනේජ් කරගත්තේ නැතොත්. එතකොට මේ ස්වීඩන් වීසා process එක කියන්නේ හරි ස්මූත්ලි ප්ලෑන් එකකට කරගෙන යන්න ඕන දෙයක්. මුලදී අපි යුනිවර්සිටි ඔෆර් එකට ටයිම් එක තියෙනවා. ඔයගොල්ලන්ට ඔක්තෝබර් 15 ඉඳන් ජනවරි 15 වෙනකන් ඉන්ටේක් එක ඕපන් වෙලා තියෙනවා. ඒ මාස කීපය ඇතුළත ගොඩක් අය හිතනවා අපිට මේ ටයිම් එක කියන්නේ ලොකු ස්ට්‍රෙස් එකක් නැහැ. අපිට නිකන් ටයිම් එක වේස්ට් කරන්න පුළුවන් කියලා. බට් මගේ රික්වෙස්ට් එක තමයි ටයිම් එකේ ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලන්ගේ source of funds ටික prepare කරගෙන ඔයගොල්ලන්ගේ documentation වල issues තියෙනවා නම් especially 2025 අවුරුද්දේ සමහර අයගේ documentations වල ගොඩාක් ලොකු issues තිබම්. සමහර issues තමයි සමහර අයගේ marriage date ඊළඟට marriage certificate වල name changes එහෙම තිබ්බ ඒවා හදන්න ගොඩාක් ලොකු time එකක් යනවා. සමහර අයට court orders පවා දෙන්න වුණා. මාස 2-3 බලාගෙන ඉන්න වුණා මේ marriage certificate වල issues fix කරගන්න. එතකොට එහෙම name මොනවා හරි ඔයගොල්ලන්ගේ marriage certificates වල ඔයගොල්ලන්ගේ age වල ප්‍රශ්න තියෙනවා නම් එහෙමත් නැත්නම් ඔයගොල්ලන්ගේ name වල ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලන්ගේ birth certificate එක වගේ name එකේ issue එකක් තියෙනවා නම් මේ දේවල් දැම්ම හදා ගන්න ඕනි. මොකද last moment එකේ ඔයගොල්ලන්ට මේ දේවල් හදා ගන්න time එකක් නැහැ. එතකොට ඔයගොල්ලෝ බලන්න ඕන ඔයාගේ passport එකේ තියෙන විදිහට ඔයාගේ නම transcripts වල තියෙනවද? ඒ වගේම ඔයාගේ birth certificates වලත් ඔය තැන් තුනේම ඔයාගේ නම එකම විදිහට තියෙනවද මොනවා හරි mismatches තියෙනවා නම් ඒ දේවල් හදා ගන්න ඕනි. ඒ වගේම marriage certificates උත් එහෙමයි. ඔයගොල්ලෝ චුටක් check කරලා බලන්න. තමන්ගේ name ඒ වගේම ඔයගොල්ලන්ගේ age හරියට තියෙනවද කියලා. ඒ වගේම ගොඩක් අය මගෙන් අහපු දෙයක් තමයි අකි ස්වීඩන් වල visa process එකට යද්දී interviews එනවද කියලා. මෙහෙමයි interviews එනවද නැද්ද කියන එක depend වෙන්නේ තමන්ගේ process එකේ තමන්ට sign වෙන case officer සහ තමන්ගේ case එකේ nature එක අනුව migrate me to Sweden 2025 අපි කරපු visa වල masters applicant ලා කිසිම කෙනෙකුට interviews ආවේ නැහැ. ඒක මම guarantee කරලා කියනවා. මම ඒක ඒ කියන්නේ grant උන applicants ලගේ photos එකම දාලා තියෙනවා. direct grant උන අයගේ photos ඇතුළුව හැම master applicant කෙනෙක්ම apply කරපු masters applicant ලා හැමෝගෙම visas කිසිම visa interview එකක් නැතුව direct grant උනා. but bachelor applications වලට යද්දී බහුතරයක් bachelor applicants ලා සාමාන්‍යයෙන් above 30 age එක above 30 හිටිය. එතකොට ඒගොල්ලන්ගෙන් බහුතරයකට interviews ආවා. ඔයගොල්ලෝ bachelor applications ඔයගොල්ලෝ මේ පාර bachelors වලට apply කරන් හිතාගෙන ඉන්නවා නම් ඔයාගේ age එක 30 වලට වඩා වැඩි නම් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් interview එකකට prepare වෙන්න. ඒකට හේතුව තමයි මෙතනදී එන interview එකක් එන ප්‍රධානතම හේතුව වෙන්නේ ඔයාගේ age එක වැඩි වෙලා bachelor එකකට apply කරනකොට ඉමිග්‍රේෂන් ඔෆිසර්ස්ලට ඩවුට් එකක් තියෙනවා ඔයාගේ ඉගෙන ගන්න පර්පස් එකදම ස්වීඩන් වලට ඇවිල්ලා තියෙන්නේ. එහෙමත් නැත්නම් ඔයාගේ ඉගෙන ගන්න පර්පස් එක නැතුව ඔයා බිස්නස් ඕරියන්ටඩ්ද අන්නේ දේවල් ක්‍රොස් චෙක් කරගන්න තමයි ඔයගොල්ලන්ගෙන් මේ ඉන්ටර්විව් එකක් රික්වෙස්ට් කරන්නේ. ඒජ් එක වැඩි වෙන තරමට ඒ කියන්නේ බැචලර් ප්‍රෝග්‍රෑම් වල ඒජ් එක වැඩි වෙලා ඇප්ලයි කරන තරමට ඉන්ටර්විව් එකක් එන්න පොසිබිලිටි එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ආෆ්ටර් A levels වගේ බැචලර් ඇප්ලයි කරාම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට වීසා එක ග්‍රාන්ට් කරගන්න පුළුවන්. බට ඒජ් එක වැඩි වුණාම සාමාන්‍යයෙන් 30 35 36 37 වලට වගේ යද්දී ටිකක් ප්‍රශ්න එනවා ඉන්ටර්විව්ස් වලින්. බට අපි ඒක ඉන්ටර්විව් ප්‍රැක්ටිස් සෙෂන්ස් කීපයක් කරලා ඒකට පොඩක් ප්‍රෙපෙයාර් වුණාට පස්සේ ඔයගොල්ලන්ට කිසි ගැටලුවක් නැතුව ඉන්ටර්විව් එක ක්ලියර් කරගන්න පුළුවන්. ඒ නිසා ඒක ගැන වැඩි බය වෙන්න ඕනේ නැහැ. හරි ඉන්ටර්විව් ප්‍රැක්ටිස් සෙෂන්ස් කීපයක් කරාට පස්සේ ඇප්ලිකන්ට්ස්ලා ඒකට ෆැමිලියර් වෙනවා. ඒ වගේම අපි ඒ වගේ සෙෂන්ස් Migrate Me to Sweden වෙතින් ඒ වගේ ගොඩක් ප්‍රැක්ටිස් සෙෂන්ස් අපි කරනවා ෆේස් ටු ෆේස් Zoom සෙෂන් හරහා ඇප්ලිකන්ට්ලත් එක්ක ඇප්ලිකන්ට්ගේ ෆැමිලි එකේ අයත් එක්ක අපි ප්‍රශ්න ඩිස්කස් කරනවා. එතකොට ඒගොල්ලන්ගේ තියෙන අර ෆෝබියා එක ටිකක් අඩු වෙලා යනවා ඉන්ටර්විව් සෙෂන්ස් වලට තියෙන. ඒ නිසා ගොඩක් අය දැන් ඉඳන් ස්ට්‍රෙස් වෙන්න අවශ්‍ය නැහැ. ඔයගලන්ට ඉන්ටර්විව් එකක් ආවොත් අපි කොහොමද ඒකට ෆේස් කරන්න කියලා. මම next videos වල ඔයගලන්ට අරගෙන එන්නම් ඉන්ටර්විව්ස් වලට අපි කොහොමද ප්‍රෙපෙයාර් වෙන්න ඕනි කියන එක ගැන. එතකොට ඔයගොල්ලෝ next week එකේ open වෙන Sweden autumn intake එකට apply කරද්දී මේ points consider කරලා බලන්න තමන්ට හරියට ගැලපෙන course එකක් select කරගන්න. ඒ වගේම තමන්ගේ documentations වල කිසිම issue එකක් තියාගන්න එපා. හැම issue එකක් තිබ්බොත් ඒක
ඔයාලට ලොකු ඉම්පැක්ට් එකක් එන්න පුළුවන්. තමන්ගේ බර්ත් සර්ටිෆිකේට්, මැරේජ් සර්ටිෆිකේට්, ඒ වගේම ට්‍රාන්ස්ක්‍රිප්ට්ස් වල ඔයගලන්ගේ නම් හරියට තියෙනවද? ඒ හැමදේම ක්‍රොස් චෙක් කරන්න. ඒකට තමා මේ ඉන්ටේක් එක මේ තරම් ටයිම් එකක් දීලා තියෙනවා. ඔයාලට මේ දේවල් වලට ප්‍රිපෙයාර් වෙන්න. ඒ වගේම තමන්ගේ ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක. තමන් A-level ඩවුන් වෙලා තියෙනවා නම් ඒ දේවල් හරියට කන්සිඩර් කරලා බලලා PTE IELTS කම්ප්ලීට් කරගන්න. ඒ නිසා ඉංග්‍රීසි රික්වයර්මන්ට් එකත් මේකෙදි ගොඩක් වැදගත්. ඒ වගේම ඔයගොල්ලන්ගේ source of fund show money process එකත් පරක්කු කරන්න නැතුව ස්ටාර්ට් කරන්න. ඒකට හරියට ප්ලෑන් එකක් හදාගන්න. එතකොට ඔයගොල්ලන්ට මේ process එක ස්මූත්ලි කරගෙන යන්න පුළුවන්. ඔයගොල්ලන්ට මොන හරි ඉෂුස් තියෙනවා නම් අපිට WhatsApp මැසේජ් එකක් දාන්න. Migrate Me to Sweden වල ෆීඩ්බැක්ස් ඔයගලන්ට අපේ YouTube ඒ වගේම Facebook page එකට ගියොත් බලා ගන්න පුළුවන්. අපි මොන විදිහටද clients ලාගේ application handle කරලා තියෙන්නේ කියලා. ගොඩක් අය කියන්නේ smoothly process එක handle කරගෙන ගොඩක් වෙලාවට client stress එකක් දැනෙන්නේ නැති වෙන්න තමයි මම process එක handle කරගෙන යන්නේ. So හැම නිතරම එයාලට ප්‍රශ්න තියෙන ඕන වෙලාවක මම reachable මම දන්නවා මේ process එක කරගෙන යද්දී කොයිතරම් ලොකු ස්ට්‍රෙස් එකක් ඔලුවට එනවද කියන එක. ඒ නිසා හැම වෙලේම ස්ට්‍රෙස් free process එකකට මම responsible වෙලා ඉන්නවා ඔයගොල්ලොත් එක්ක. ඕනි වෙලාවක මොන හරි ප්‍රශ්නයක් ඔයගලන්ට තියෙනවා නම් මේ chat එකට අපේ වීඩියෝ එකේ comment section එකට දාන්න. ඒ වගේම ඕන වෙලාවක අපේ number එකට මැසේජ් එකක් දාන්න, WhatsApp මැසේජ් එකක් දාන්න. ඒ වගේම මගේ වීඩියෝ එකක් තියෙනවා මම ස්වීඩන් වල ස්කෝලර්ෂිප් එක කොහොමද අරගත්තේ කියන එක ගැන. ඒකත් රෙෆර් කරන්න. ඔයගොල්ලන්ට ගොඩක් ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. මොකද ගොඩක් අය හිතාගෙන ඉන්නේ ස්වීඩන් වලට එනකොට විතරයි ස්කෝලර්ෂිප්ස් අරගන්න පුළුවන්. ඒ කියන්නේ ස්වීඩන් වලට මයිග්‍රේට් වෙද්දි විතරයි ස්කෝලර්ෂිප්ස් ඔයගලන්ට අරගන්න පුළුවන් කියලා නැහැ. ස්වීඩන් වලට මයිග්‍රේට් වුණාට පස්සෙත් ඔයගලන්ගේ ඇකඩමික් පර්ෆෝමන්ස් මත ඔයගලන්ට පුළුවන් ස්කෝලර්ෂිප්ස් අරගන්න. මමත් ඒ වගේ ඇකඩමික් පර්ෆෝමන්ස් මත ස්කෝලර්ෂිප් ගත්ත ස්කෝලර්ෂිප් හෝල්ඩර් කෙනෙක්. ඒ නිසා මෙන්න මේ වගේ ගොඩක් ඔපචුනිටිස් ස්වීඩන් වල තියෙනවා. ගොඩක් බහුතරයක් දෙනා මේවා ගැන අවෙයාර් නැහැ. ඒකයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒ නිසා මම කියන්නේ ඇප්ලයි කරන හැමෝටම self research එකක් කරන්න. ඕගොල්ලන් ඇප්ලයි කරන්න කලින් හැමදේම self study කරන්න බලන්න. මේකෙන් Tamanට open වෙලා තියෙන opportunities මොනවද කියන එක ගැන මොනවා හරි ඔයගලන්ට දැනගන්න තියෙනවා නම් මට WhatsApp message එකක් දාන්න. එහෙනම් good luck හැමෝටම.